ආයුබෝවන් හැමෝටම. අද මම කතා කරන්නේ අපේ සෞඛ්‍ය ගැන විතරක් නෙවෙයි. අපේ හෘද සාක්ෂිය ගැන. මම ඔයාගෙන් එක ප්‍රශ්නයක් අහන්න. අද දවල්ට ඔයා කෑම කාලා ඉතිරි වුණු ටික කුණු බක්කියට හලනකොට ඔයාට මොනවා හරි හිතුණද? ඔයා අද කන්න බෑ කියලා විසිකරනේ බත්පත මේ ලෝකේ කොහේ හරි දරුවෙක් ඇස්පියා ගන්න කලින් දකින ලොකුම හීනය වෙන්න පුළුවන් කියලා ඔයාට කවදා හරි හිතිලා තියෙනවද? අපිට කෑම තියෙන නිසා අපිට ඒකේ අගයක් නැහැ. හැබැයි අද මම ඔයාලට පෙන්නනවා ඒ විසිකරන බත්පත පිටුපස තියෙන ලෝකයේ මහා විනාශය ගැන. මේ වීඩියෝ එක බැලුවට පස්සේ මම සහතික වෙනවා ඔයා ආයේ කවදාවත් එක බත් ඇටයක්වත් අපතේ යවන්නේ නැහැ කියලා. දැන් අපි බලමු සංඛ්‍යා ලේඛන දිහා. ලෝකයේ නිෂ්පාදනය කරන මුළු ආහාර ප්‍රමාණයෙන් 3න් 1ක් අවසානයේ කුණු බක්කියට යනවා. ඒ කියන්නේ ටොන් බිලියන 1.3ක්. මේ අපතේ යන කෑම ප්‍රමාණයෙන් විතරක් ලෝකයේ බඩගින්නේ ඉන්න මිලියන 800ක ජනතාවට 3 වේලම කන්න දෙන්න පුළුවන්. හිතන්න අපිට කෑම නැතුව නෙවෙයි තියෙන කෑම බෙදා ගන්න සහ කළමනාකරණය කරගන්න දන්නේ නැති නිසායි මිනිස්සු බඩගින්නේ මැරෙන්නේ. අපේ රටේ ලංකාවේ පවා එක පැත්තකින් සුපිරි හෝටල්වල කෑම ටොන් ගණන් විසිකරනකොට අනිත් පැත්තෙන් තේ කෝප්පයකින් බඩ පුරවාගෙන රැට නිදා ගන්න අම්මලා තාත්තලා ඕනෑතරම් ඉන්නවා. කෑමක් විසිකරනවා කියන්නේ ඒ කෑම එක විතරක් විසිකරනවා කියන එක නෙවෙයි. ඒ බත් ඇටයක් හදන්න ගොවියෙක් මාස 3ක් 4ක් අවුවේ වැස්සේ කරපු කැපකිරීම ඔයා විසිකරනවා. ඒ බත් ඇටයට වත් කරපු වතුර ලීටර් දහස් ගණනක් ඔයා විසිකරනවා. පරිේශන වලට අනුව එක බත් ඇටයක් හදන්න වතුර ලීටර් 10ක් විතර වැය වෙනවා. එතකොට ඔයා පිඟානක් පිටින් බත් විසිකරනකොට ඔයා කරන්නේ මහා ජල කඳක් සහ මිනිස් ශ්‍රමයක් කුණු බක්කියට දාන එකයි. ඒක ලොකු පවක් නෙවෙයිද? ඇයි අපි මෙච්චර කෑම විසිකරන්නේ? පළවෙනි දේ ඇසට පෙනෙන ලෝභකම. අපි බඩගිනි වෙලාවට පිඟානට බෙදාගන්නේ අපිට කන්න පුළුවන් ප්‍රමාණයට වඩා වැඩියෙන්. දෙවෙනි දේ මංගල උත්සව සහ සාද. අපේ රටේ සිරිතක් වෙලා තියෙනවා පිඟාන පිරෙන්න කෑම බෙදාගෙන ඒකෙන් භාගයක් විසිකරන එක. ඒක නම්බුවක් කියලා හිතන පිරිසක් ඉන්නවා. හැබැයි ඒක නම්බුවක් නෙවෙයි, ඒක අමනකමක්. තුන්වෙනි දේ සුපිරි වෙළඳසල් සංස්කෘතිය. අපි කඩේ ගියහම පෙනෙන හැම කෑමක්ම බෑග් වල පුරව ගන්නවා. අන්තිමට ඒවා ෆ්‍රිජ් එක ඇතුලේ කුණු වෙලා යනවා. අපි පොඩි කාලේ අපේ අම්මලා කිව්වා බත් ඇටයක් විසිකලොත් ඒක ඇහි ඇනෙනවා කියලා. ඒකෙන් අදහස් කළේ බත් ඇටයක තියෙන වටිනාකම. අද අපි මේ සදාචාරය අමතක කරලා කෑමක් විසිකරනකොට අපිට ඒකේ වේදනාව දැනෙන්නේ නැත්තේ අපේ බඩ පිරීලා තියෙන නිසා. හැබැයි එක දවසක් බඩගින්නේ ඉඳලා බලන්න. එදාට ඔයාට කුණු බක්කියේ තියෙන බත් ඇටේ පවා රත්තරන් වගේ පෙනෙයි. අපි අපේ දරුවන්ට කියා දෙන්න ඕනේ කෑම කියන්නේ සෙල්ලම් බඩුවක් නෙවෙයි. ඒක ජීවිතය කියලා. දැන් අපි බලමු මේක නවත්වන්න අපිට කරන්න පුළුවන් දේ. බෙදා ගන්නා ප්‍රමාණය. මුලින්ම ඊටමත් අඩුවෙන් බෙදා ගන්න. මදිනම් දෙවනි පාර බෙදා ගන්න එක ලැජ්ජාවක් නෙවෙයි. සැලසුම් සහගතම මිලදී ගැනීම. සතියට ඕන කරන බඩු විතරක් මිලදී ගන්න. ඉතිරිවන කෑම. රායට බත් ඉතිරි වුණොත් ඒකෙන් උදේට රසවත් බැදපු බත් එකක් හෝ වෙනත් කෑමක් හදන්න පුරුවන් ක්‍රම ඉගෙන ගන්න. පරිත්‍යාගය. ඔයාගේ උත්සවයක කෑම ඉතිරි වුණොත් ඒව පිරිසිදුව ඇසුරුම් කරලා පාරේ ඉන්න අසරණ කෙනෙකුට හෝ ළමා නිවාසයකට ලබා දෙන්න. අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ මෙච්චරයි. ඔයා ළඟ සල්ලි තියෙන නිසා ඔයා කෑම මිලදී ගත්තා වෙන්න පුළුවන්. හැබැයි ඒ කෑම අයිති ඔයාට විතරක් නෙවෙයි. ඒක මුළු ලෝකයටම අයිති සම්පතක්. ඔයාට ඒ සම්පත විනාශ කරන්න අයිතියක් නැහැ. අද ඉඳන් කෑමක් විසිකරන්න කලින් බඩගින්නේ අඬන එක දරුවෙක්ගේ මූණ මතක් කරගන්න. එතකොට ඔයාගේ අත නිකම්ම නතර වෙයි. මේ පණිවිඩය ලංකාවේ හැමෝටම දැනගන්න ෂෙයා කරන්න. අපේ රටේ එකම එක දරුවෙක්වත් බඩගින්නේ නිදාගන්නේ නැති දවසක් උදා කරන්න අපි හැමෝම එකතු වෙමු. channel එක subscribe කරලා මේ වගේ වටිනා වීඩියෝ බලන්න අපිත් එක්ක එකතු වෙන්න. හැමෝටම නිරෝගී වාසනාවන්ත දවසක්.